පුද්ගලයාට තමයි සතර මහා පාය කියලා කියන්නේ. කිසිම සතර මහා පාය නිර්මාණය අද මේ අපූර්ව කලාවේ වුණේ කියන මෙන්න මේ තුන් කට්ටුව වෙනුවෙන් පිටුපත් අනුමෝදනාවක් කරන්නට අපි සූදානම්. ඒ ආහාර මුදලක් ගෝස්කලයෙන් නරගෙන එන්නට දිවුල පිටියේ ඉඳලාපු මිතුරු ගැන බලාගෙන ඉන්නේ අර්ජුන හා සමන්ගේ යුග ජීවිතයේ සාර්ථක වෙනකන් අන්නේ යුග ජීවිතයේ සාර්ථක වෙන්නට කියලා අර්ජුන හා අවන්දි වෙනුවෙන් අපි විවිධ සුවල් අරගෙන එන්නට සූදානම් වී සිටිනවා. වේයන්ගොඩ ඉඳලා පදිංචි ආරණ්‍ය දියණියට නිරෝගී සුවය ලැබෙන්නට කියලා තමයි ඊළඟ ආධාර මුදල අපට ලැබෙන්නේ. ආරණ්‍ය කියද අන්දරණීයදී ආරණ්‍යදී නිරෝගී සුවය අපි ගුවන්තලයෙන් අරගෙන එන්න සූදානම්. දීර්ඝායුෂ ප්‍රාර්ථනාවක් විදිහට වතුරුම සිට පැමිණි චිත්‍රා විසින් මියගිය තමන්ගේ ආදරණීය